Mr. Ravi. 1 minute, please. Mr. Ravi, මං කියන එක පොඩ්ඩක් අහන්නකෝ. අපි හොඳින් හරි නරකින් හරි මේකේ ඉවරයක් දකින්න ඕනේ. Hey, Mr. Bandar. අනුගෙන් ආපහු වදේද? ඔව්නේ අපි මොනවා කළත් මුන් ඇවිල්ලා ආයේ හා වෙනවනේ. ඒක ඉතින් වරදක් නෑනේ මිස්ටර් බණ්ඩාර. අපි මොනවා කළත් ඒ දරුවා ඉතින් අනුගෙම දරුවානේ. ඉතින් ලේටු ලයක් එකතු වෙනවා. අනේ මේ මගේ කුහුම්බ හගන්න ඉන්නෝයි. තමුසලක් Sorry. හරි. Sit, please sit. නෑ මං කිව්වේ අනවශ්‍ය කතා අවශ්‍ය නැහැ කියලා මෙතෙන්. මිස්ටර් බණ්ඩාරට ඉතින් පොඩ්ඩක් යන්තම් කේන්ති යන බව මම දන්නවනේ. මං හිතුවා ඔය ගණන් ගන්න නැහැ. බලමු ඉතින් මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා හැමදාම බල ඉඳලා හරියන්නේ නෑනේ මිස්ටර් රවි. මේකට මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරිද මම මේක තමුන්නාසට කියන්න උවමනාවක් නැහැ. තමුන්නාස මේ රටේ හැමෝම දන්නවනේ. අර විශේෂයෙන් මේ පොලිසියේ ලොකු ලොක්කක්වත් අඳුරනවනේ. එතකොට තමුන්නාස කාවද අඳුරන්නේ නැත්තේ? කාවද? හරි ඒ දේවල් ඇත්ත කියමුකෝ. ඔව්. නමුත් ඉස්සර වගේ අපිට ඕන දේවල් කරන්න බෑනේ මේ කාලේ. ඒක මිස්ටර් බණ්ඩාර දන්නවනේ. අනික ජනමාධ්‍ය ශක්තිමත්. සෝෂල් මීඩියා ශක්තිමත්. ඕකනේ ප්‍රශ්නේ. ඔය බම්බුව වැඩක් නෑනේ. අපි මේ වැඩේ ඉවරයක් කරගන්න ඕනේනේ. වැඩේ ඉවරයක් කරගන්න ඕනේ. ඒක ගැන හිතන්නකෝ. සෝෂල් මීඩියා. හරි. මං සුදුසු දෙයක් කරන්නම්. සුදුසු දේ මොකක්ද කියලා තමුසේ තේරුම් ගන්න ඕනේ. තේරුණානේ? මෙතනින් එහාට මං කතා කරන්නේ නැහැ. මිස්ටර් රවි දන්නවා මං කවුද කියලා. That's it.